සුබ සන්ධ්‍යාව සියලු දෙනාටම. මම මේ නයිමිරිස් වගාවේ දවස් 5කට කලින් වීඩියෝ එකක් කරා. මෙතෙන්ට පැල 30ට දැන් මාසෙකමාරක් වෙද්දී දැන් මේ පැල 30 තත්ත්වය මම පෙන්නන්නේ. එතකොට කොහොමද නයිමිරිස් වගාව කරගෙන යන්නේ, මේ පැල ටික කොහොමද හදාගන්නේ. මෙතන පැල 30ක් තියෙනවා. ඔක්කොම පැල 100ක් අලුතෙන් දැම්මා. ඊට පස්සේ මේ තියෙන්නේ කලින් වගාව පෑවිල්ලත් එක්ක වතුර නැතිකම නිසා අතැරලා දැම්මා. ඒකත් එක්ක කොළ කොඩ වෙලා හරි සාත්තුවක් නැතුව විනාශ වෙලා ගිය තියෙන ආකාරය. ඊට පස්සේ මේ වෙනම අලුතින් පටන් ගත්ත පැත්ත මේ. එතකොට මේකෙදී ප්‍රධාන දේ තමයි මේ දෙවනි පාරට මේ කරන්නේ. පළවෙනි පාර සාර්ථකව කරගත්තා. නමුත් පෑවිල්ල ආපු නිසා, ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන්ම වගාව විනාශ වෙලා ගියා. අතැරලා දැම්මා. නැත්නම් වියදම් කරපු මුදල් හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒකත් තමයි මම හැමතිස්සෙම කියන්නේ ඔයගොල්ලන්ට නයිමිරිස් වගාව කරන්න කියලා ඉල්ලා වාණිජ්‍ය වගාවක් විදියට කරද්දී අමතර ආදායමක් ලැබෙන විදියට ලොකුවට වියදම් කරන්න එපා. අඩුම වියදමින් කරගෙන යන්න කියන එක කතන්දරය තමයි මම හැමතිස්සෙම ඔයගොල්ලන්ට කතා කරන්නේ. එතනදී කොහොමද පෝර භාවිතයේ සම්නෙන් පුරුදු වෙන්න පොඩ්ඩක්. මේ පැල 30දී දැන් සාමාන්‍යයෙන් ගැඩවිලි පොහොර තමයි පාවිච්චි කරන්නේ. ගැඩවිලි පොහොර පාවිච්චි කරමින් තමයි මේ වගාව කරගෙන යන්නේ. අමතර පොහොර විදියට මේක භාවිතා කරේ නෑ. හෙල්බර්ට් සොලියුෂන් අපි යාරමිලා ටාගට් එක පාවිච්චි කරන මාස දෙකේදී යාරමිලා ටාගට් එක පාවිච්චි කරන්නේ. මුල් පෙළ කාලයේදී යාරමිලා කම්ප්ලෙක්ස් පාවිච්චි කරනවා. එතකොට ඒකෙන් තොරව අඩු වියදමකින් කරගෙන යන්න ගැඩවිලි පොහොර තමයි මේ පැළවලට පාවිච්චි කරේ. වියදම කොහොමද එතකොට මේක කරගෙන යන්නේ වැඩිහරියම්ම කොහොමද අඩු වියදමකින් වැඩි ආදායමක් ලැබෙන විදිහට කරගෙන යන්නේ කියලා. කොහොමද පළදාව කොහොමද කරල්වල තත්ත්වය. ඒක නිසා මේ ගැන අදහසක් ගැනීමට තමයි. එතකොට ගහේ වර්තනය බාල වෙනවා නම් එහෙම කොහොමද යාර්මිලා ටාගට් කම්ප්ලෙක්ස් එක ටාගට් එක එතනින් ගියාට පස්සේ හෙල්බර්ට් සොලියුෂන් එක දානවා. දැන්ට නම් ඉතා සාර්ථක මට්ටමක වගාව තියෙනවා. ඉතින් දැන් මාසෙකමාරක් වගේ වෙන්නේ. එතකොට මේ මාසෙකමාර තුල කොළ කොඩ වීම එම් ප්‍රශ්න නැහැ. කොළ කොඩ වීම ආවොත් අනිවාර්යයෙන්ම පැල ශේෂ්ඨයෙන් අයින් කරන්න පුළුවන් නම් ඒ පැලේ වෙනුවට වෙන පැලයක් දාලා ඉල්ල අයින් කරන්න. හරි ගියොත් දාන්න. කොළ කොඩ වීමේදී කොච්චර බෙහෙත් යෙදුවත් ගිය පාර මම දැකපු දෙයක් තමයි කොඩවීම සාර්ථක වෙන්නේ නැහැ. 100% සාර්ථක වෙන්නේ නැහැ. අනිත් ඒවාට පැතිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඒක මර්ධනය කරගන්න සතියෙන් සතියට කරගෙන යන්න මාෂල් විස්ස, ඇබබැක්ටීන්, ඇක්ටාරා ඒ වගේ තියෙනවා. දවස් 4න් 4ට පාවිච්චි කරන්න උවදුර වැඩි නම්. එතකොට උවදුර අඩු නම් සාමාන්‍යයෙන් සතියකට එකවරක් පාවිච්චි කරන්න. ඒක තමයි ප්‍රධානම කියන්න තියෙන්නේ. බලන්න ගැඩවිලි ස්වභාවික කෘමි විකාශක විදියට ස්වභාවිකව කරගන්න පුළුවන් නම් උපරිම හැකියාව පාලනයක් කරගෙන කරන කට්ටිය ඉන්නවා. YouTube එකේ මම දැකලා තියෙනවා. ඒ නිසා මේ වියදම අඩු කරගෙන කොහොමද කරගෙන යන්නේ කියලා මේ අත්අදහ බැලීමක් සිදු කරන්නේ. එතකොට මේ අත්අදහ බැලීමක් නිසා එතකොට කෘමි විකාශක විදියට අපිට ලුණු පුතු දියරේ ඊට පස්සේ ගැඩවිලි පොහොර දියර පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරදීම නිෂ්පාදනය කරගෙන ගැඩවිලි පොහොර එක අපිට පාවිච්චි කරන්න පුළුවන් පොහොරක් විදියට. ඒ ගැඩවිලි පොහොර එකේ අපි ඇල්බීසියා, ගිනිසීරියා කොළ පාවිච්චි කරනවා නම් ඒවා ඊට පස්සේ ඒවෙන් නයිට්‍රජන් ප්‍රමාණය වැඩි.
වල් සූරියකාන්තවල ඒව පාවිච්චි කරනවා නම් එතකොට ඊට අමතරව කෙසෙල් කඳන් වල එතකොට දාලිල්ල සම්පූර්ණයෙන්ම ගැඩවිල්ලන්ට කෑම විදියට කෙසෙල් කඳ දෙද්දී සම්පූර්ණ ගහට අවශ්‍ය සියලුම පෝෂක පදාර්ථ ලැබීමක් සිදු වෙනවා. ඒක නිසා එතකොට අමතර පොහොර වලට යන වියදම සෑහෙන ප්‍රමාණයකින් අඩු කිරී ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා තමන් ගෙදරදීම ගෙඩවිලි පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ගෙඩවිලි පොහොර කොම්පෝස්ට් පොහොර වෙනුවට ගෙඩවිලි පොහොර අරගෙන පාවිච්චි කරන්න. ඒකේ 100% ස්වභාවිකයි. පැලවලට කොම්පෝස්ට් පොහොර වලින් සමහරක් වෙලාවට අහිතකර තාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ගැඩවිලි පොහොර වලින් පැලවලට අහිතකරතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මම හැමතිස්සෙම කියන්නේ පැලවලට ගැඩවිලි පොහොර දාලා ඉල්ලා ඊට පස්සේ සාමාන්‍යයෙන් වර්ධනය මදි නම් ඇල්බර්ට් සොලියුෂන් ඒ විදියට පොහොර නයිමිරිස් සඳහා සාමාන්‍යයෙන් අපි කරගෙන යන ක්‍රමවේදය පාවිච්චි කරන්න. කොම්පෝස්ට් වෙනුවට හැම වෙලාවෙම ගැඩවිලි පොහොර පාවිච්චි කරන්න. ඒක තමයි ප්‍රධානම දේ. අනිත් එක තමයි අද වීඩියෝ එකක් කරන්න බැලුවේ ප්‍රධානම කාරණේ තමයි හැමතිස්සෙම මම කියන දේ තමයි නයිමිරිස් වගාවෙන් ඈත් වෙන්න එපා කියන කාරණේ තමයි හැමතිස්සෙම පුරපුරා කියන්නේ. වගාවේ රැඳී සිටින්න මොනවද තීන මෙව්ව ප්‍රශ්න කතා කරමු. අඩුම වියදමකින් කොහොමද නයිමිරිස් වගාව කරන්න කියලා මම කතා කරනවා. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් කරා ගම්බිරිස් වගාව සම්බන්ධයෙන්. ඉදිරියේදී ඊළඟ සතිය වෙද්දී මම බලාපොරොත්තු වෙන ගම්බිරිස් වගාව පොයෙන් මාසෙ තුල ගම්බිරිස් වගාව සම්බන්ධව තව වීඩියෝ දෙක තුනක් ගෙන එන්න. ඊට පස්සේ සේර වගාව සම්බන්ධයෙන් අලුතින් වීඩියෝ එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතා ඉක්මනින් සේර වගාව සම්බන්ධවත් වීඩියෝ එක මම ගෙනන්න. එතකොට තමන් කොහොමද තමන්ගේ වගා බිම පාලනය කරන්නේ, කොහොමද ආදායමක් ලැබෙන්නේ, ආදායම නිසි පරිදි ලබා ගන්න කොහොමද, මම රැකියාවක් කරන ගමන් මම මේ වගාවේ නියුක්ත වෙලා ඉන්නේ. එතකොට කොහොමද වගාව කරගෙන යන්නේ කියන කාරණේ සම්බන්ධව මේ වීඩියෝ මාලාවෙන් කතා කරන්න කැමති වෙනවා. ඒ වගේම දිගටම නාලිකාව සමග රැඳී සිටින්න. ගොඩක් කට්ටිය සබස්ක්‍රයිබ් කරලා ඊට පස්සේ තව පැය දෙකකින් විතර යද්දී අන්සබ්ස්ක්‍රයිබ් කරනවා. කමන්නේ. මම මෙතනදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ කොහොමද සාර්ථකව නයිමිරිස් වගාව කරන්නේ. නයිමිරිස් වගාව ගැන විතරක් නෙමෙයි අනිත් වගාවන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වගාවන් 3-4 ඉදිරි මාසෙ වෙද්දී දැන් මම මේ සමගාමීව කරන්න බලාපොරොත්තු වෙනවා සේර වගාව සම්බන්ධයෙන්. එතනින් ඊට පස්සේ ගම්බිරිස් වගාව, බුලත් වගාව කොහොමද කරන්නේ, කොහොමද ආදායම, ඒ සම්බන්ධව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාර්ථකව කොහොමද නයිමිරිස් වගාව කරන්න කියලා. හැම වෙලාවෙම මම කියන දේ තමයි අඩු වියදමින් කරන්න පුළුවන්. තමන්ට ලැබෙන සෑම අවස්ථාවකම අඩුම වියදමින් තමන්ගේ වැඩේ කරගෙන යන්න. ඒ තුලින් ඔබට සාර්ථකත්වයකට පැමිණීමේ හැකියාව තියෙනවා. මිනිස්සු නයිමිරිස් වගාව කියන්නේ ඉතා සාර්ථක වගාවක්. තමන් හැමතිස්සෙම බලන්න ඕනේ, රැඳී සිටින්න ඕනේ. මොකද කොහොමද කරන්නේ කියලා අත්දැකීම් තුලින්, එදිනෙදා ලැබෙන අත්දැකීම් තුලින් නයිමිරිස් වගාවේ සාමාන්‍ය දෙයක් තමයි කොළ කොඩ වීම, හිටු මැරීමේ රෝගී තත්ත්වයන් වලට නයිමිරිස් වගාව යොමු වෙනවා නිරන්තරයෙන්. එතකොට අපි කොහොමද ඒව පාලනය කරගෙන වගාව කරන්න කියන එක කාරණේ සම්බන්ධව අපි හැම වෙලාවෙම අත්දැකීම් තුලින්
හැමතිස්සෙම ශේෂ්ත්‍රයේ ඉඳලා වගාව අපි නිරන්තරයෙන් කරගෙන යන්න ඕනේ. ප්‍රධාන කාරණය තමයි මේ නයිමිටිස් වගාව කියන්නේ සාර්ථකව කරගෙන යනවා නම් මොකක් හරි ක්‍රමවේදයක් Tamanට ගැළපෙන ක්‍රමවේදයක් හම්බුණා නම් ඒ ක්‍රමවේදයට කරගෙන යන්න ඉතා සාර්ථකම වගාවක්. නයිමිරිස් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා නැහැ තාමත්. ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා නයිමිරිස් වගාවේ යොමු වෙන්න. ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් මම ඉදිරි වීඩියෝ මාලාව තුලින් සේර වගාව, ගම්බිරිස් වගාව, අනිවාර්යෙන් ගම්බිරිස් වගාවේ වීඩියෝ එකක් හොඳ ආදායමක් ලැබෙන වගාවක් ගම්බිරිස් මේ දවස්වල කොහොමද බඩ් ගම්බිරිස් හදාගන්නේ ඒක ගැන මම වීඩියෝ එකක් කරන්න. කලින් මම වීඩියෝ එකක් කරා. ඒකේ මම පෙන්නුම් කලින් කිලෝ එකමාරකට එක ගහෙන් කිලෝ එකමාරකට වැඩිය කඩාගත්තා. ඒකත් එක්කම ඔබට හොඳ වීඩියෝ මාලාවක් මම ඉදිරියේදී ගෙන එන්න. බොහොම ස්තුතියි.